මේ තියෙන්නේ එන්ජින් එකේ කෑම් ෂාෆ්ට් එක. මේ කෑම් ෂාෆ්ට් එකේ රොටේෂන් එකේ හින්දා තමයි සිලින්ඩර් වැල්ව්ස් විවෘත වීම සහ වැසීම සිදුවන්නේ. ඉතින් මෙන්න මේ කෑම් ෂාෆ්ට් එකක් නැතුව එන්ජින් එකක් වැඩ කරයිද? මෙන්න මේක තමයි කොයිනික්සෙක්ලා කරේ. ඉතින් අද කතා කරමු කොයිනික්සෙක්ලාගේ ෆ්‍රී වැල්ව් එන්ජින් එක ගැන. කොයිනික්සෙක් සමාගම හදපු මේ එන්ජින් එක කෑම් ෂාෆ්ට් එකක් නැති අභ්‍යන්තර දහන එන්ජින් එකක්. ඉතින් මේ එන්ජින් එකේ කෑම් ෂාෆ්ට් එක වෙනුවට මෙහි එකිනෙක ඉන්ටේක් සහ එක්සෝස් වැල්ව්ස් කන්ට්‍රෝල් කරන්න එකිනෙක සම්බන්ධ වුණු ඉන්ඩිවිජුවල් කම්පෝනන්ට් එකක් දැක ගන්න පුළුවන්. මේ හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝ හයිඩ්‍රොලික් නියුමැටික් ඇක්චුවේටර් එක කියලා. මේ ඇක්චුවේටර් එක වැල්ව්ස් කන්ට්‍රෝල් කරන්න යොදාගන්නේ ඔයිල් ඇන්ඩ් එයාර් ප්‍රෙෂර් එක. ඒ වගේම ඉලෙක්ට්‍රොනික සිග්නල්ස් වලින් තමයි මේ ඇක්චුවේටර් එක කන්ට්‍රෝල් වෙන්නේ. ඉතින් කෑම් ෂාෆ්ට් එකේදී මේ මූවමන්ට්ස් යම් පැටර්න් එකකට මෙකැනිකල් මූවමන්ට්ස් විදියට තමයි සිදු වෙන්නේ. නමුත් මේ ෆ්‍රී වැල්ව් සිස්ටම් එකේදී ECU එක මගින් එන දත්ත මත උදාහරණයක් විදියට මෝටර රථය අඩු වේගයක ධාවනය වෙන විට එෆිෂන්සි එක සඳහා වැල්ව්ස් වැඩි වේලාවක් වැසීමට කටයුතු කිරීම. වැඩි වේගයකින් ධාවනය වන විට වැඩි බලයක් සඳහා වැල්ව් එක වැඩි කාලයක් විවෘත කර තැබීම යන කරුණු මනාව පාලනය කරමින් එන්ජින් එක ඔපරේට් කරන්න මේ ෆ්‍රී වැල්ව් සිස්ටම් එක සමත්. ඒ වගේම තමයි මේ ඇක්චුවේටර්ස් මගින් ඉන්ඩිපෙන්ඩන්ට්ලි තමයි මේ එක් සිලින්ඩර් එකේ මූවමන්ට්ස් පාලනය කිරීම කරන්නේ. ඉතින් කොයිනික්සෙක් ජොමේරා එකේ 2.0 ලීටර් 3 සිලින්ඩර් එන්ජින් එකත් මේ වගේ ෆ්‍රී වැල්ව් එන්ජින් එකක් විදියට ගන්න පුළුවන්.